ඔබ සිතන්නේ සුපිරි බලයන් යනු විද්‍යා ප්‍රබන්ධ පමණක් කියාද? නැවත සිතන්න. අපේ පෘථිවියේ සැබෑ ජීවිතයේ සුපිරි වීරයන් ජීවත් වෙනවා. ඔවුන්ට විදුලිය නිපදවන්න, වෙලාව ආපස්සට හරවන්න, අයිස් බවට පත් වෙලා ආපසු ජීවයට එන්නත් පුළුවන්. අද අපි ඔබ පුදුමයට පත් කරවන විස්මිත බලයන්ගෙන් යුත් සතුන් 15 දෙනෙක් හඳුන්වා දෙනවා. වේගය, ශක්තිය, අමරණීයභාවය මේ සියල්ලම සැබෑය. එහෙනම් ලෝකයේ විස්මිත සත්ත්ව රාජධානිය කිමිදෙමු. අපි පටන් ගන්නේ සදාකාලික ජීවිකයේ රහසක් දන්නා අමරණීය සත්වයෙකුයි. ඒ අමරණීය ජෙලිෆිෂ් හානියට පත් වූ විට හෝ වයසට ගිය විට ඔවුන්ට ඔවුන්ගේ සෛල නැවත සකස් කරගෙන නැවත තරුණ අවධියට හැරී යාමට හැකියාව තිබේ. මරණයෙන් ගැලවීමට ඔවුන්ට ඇති හැකියාව නිසා විද්‍යාඥයන් ඔවුන් හඳුන්වන්නේ ජීව විද්‍යාත්මක අමරණීය සත්වයා ලෙස. වෙනත් කිසිම සතෙකුට නැති මේ බලය නිසා ඔවුන් සැබෑ ජීවිතේ ෆීනික්ස් කුරුල්ලෙකු වැනිය. ඊළඟට සුපිරි වේගයේ රජු ඒ පෙරග්‍රීන් උකුස්සා. ලෝකයේ වේගවත්ම සත්වයා ලෙස ප්‍රසිද්ධ මොවුන් ඉහළ අහසේ සිට ගොදුර දෙසට පහළට පතිත වන විට පැයට කිලෝමීටර් 320කට වඩා වැඩි වේගයකින් ළඟා කරගන්නවා. ඔවුන්ගේ උග්‍ර දර්ශනය සහ ඇදහිය නොහැකි වේගය එකතු වූ විට ඔවුන් අහසේ සිටින පරාජය කළ නොහැකි දඩයක්කාරයෙක් බවට පත්වෙනවා. සොබාදහමේ විදුලි බලාගාරය. විදුලි ඊල් යනු ජලයේ විදුලි බලය උපයෝගී කරගන්න සතෙකි. මොවුන්ට වෝල්ට් 600ක පමණ විදුලි බලයක් ජනනය කළ හැකිය. ඒ විශාල සතුන් පවා මවිතයට පත් කිරීමට හැකියාව ඇත. ඔවුන්ගේ ශරීරයේ ඇති විශේෂිත සෛල මගින් මෙම විදුලිය නිපදවන අතර සැබෑ ජීවිතයේ විදුලිසර බලය වර්ණය සහ වේගයේ ශූරයා. මැන්ටිස් ඉස්සා සතුව විශ්මජනක දෘෂ්ටියක් සහ අතිශයින් වේගවත් පහරක් ඇත. මොවුන්ගේ අතේ වේගය උණ්ඩයක වේගයට සමාන වන අතර එයින් ඔවුන්ට පොකිරිස්සන්ගේ කට පවා බිඳ දැමීමට පුළුවන්. ඔවුන්ගේ වේගවත් පහරින් ජලවාෂ්ප වීමට තරම් කම්පනයක් ඇති කරන්න පුළුවන්. පුනර්ජනනයේ දක්ෂයා. ඇක්සලේට් නම් මෙම මෙක්සිකානු උභයජීවියා සැබෑ සුව කරන්නෙකි. මොවුන්ට තමන්ගේ අත්පා පමණක් නොව මොළයේ කොටස් හෝ හෘදයේ පටක පවා සම්පූර්ණයෙන්ම හා දෝෂ රහිතව නැවත වර්ධනය කරගන්න පුළුවන්. මෙම විස්මිත පුනර්ජනන හැකියාව මිනිස් වෛද්‍ය විද්‍යාවේ අතිශයින් වැදගත් රහසක් සඟවා තිබෙනවා. කුඩා නමුත් බලවත්. ගොමකුරුමිනියා යනු එහි ශරීර ප්‍රමාණයට සාපේක්ෂව ලෝ සිටින ශක්තිමත්ම සත්වයයි. ඔවුන්ට ඔවුන්ගේ බරමින් 1141 ගුණයක පමණ බර ඇදගෙන යා හැකිය. ඒ සාමාන්‍ය මිනිසෙකු බස් රථ 6ක් පමණ ඔසවනවා හා සමානයි. මෙම සුපිරි ශක්තිය ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ස්වාභාවික සැඟවීමේ ශූරයා. ඔක්ටොපස් යනු වෙස්වලා ගැනීමේ දක්ෂයෙකි. ඔවුන්ට ඔවුන්ගේ සමීවරණය, හැඩිය සහ වයනය පවා ක්ෂණික වෙනස්කර පරිසරයට මුළුමනින්ම අවනත විය හැකිය. තවද ඔවුන්ගේ ශරීරයේ කිසිසේත් ඇටසැකිල්ලක් නොමැති නිසා කුඩා ඉරිතැලීම් හරහා පවා පහසුවෙන් ලිස්සා යා හැකිය. ශීත කලත් නැවත ජීවත් විය හැකිය. වුඩ් ෆෝග් සතුව අතිශයින්ම අපූර්ව බලයක් ඇත. ශීත ඍතුවේදී සම්පූර්ණයෙන්ම ශීත කිරීම ඔවුන්ගේ හදවත නතර වන අතර ඔවුන්ගේ සිරුරේ ජලය අයිස් බවට පත් වුවද සීතලෙන් ආරක්ෂා වීමට ග්ලූකෝස් නම් සීනි වර්ගය භාවිතා කරයි. උණුසුම් කාලය පැමිණ විට ඔවුන් නැවත දියවි සාමාන්‍ය පරිදි ජීවිතය ආරම්භ කරනවා. අභියෝග බාරගන්නා නිර්භීතයා. හනී බජර් කුඩා සත්වයෙකුවත් එහි නොබිය සිටීම අතිශයින්ම ප්‍රසිද්ධයි. ඔවුන්ට සිංහයන්ට, සර්පයන්ට සහ අනෙකුත් විලෝපිකයන්ට මුහුණ දීමේ හැකියාව ඇත. ඔවුන්ගේ ඝන ලිහිල් සම මගින් සර්පයන්ගේ දෂ්ට කිරීම් වලින් පවා ආරක්ෂා වන අතර ඔවුන් සැබෑ ජීවිතයේ සටන්කාමියෙකි. සබාදහමේ ශබ්ද පරිවර්තකයා. ලයර් බර්ඩ් නම් මෙම ඕස්ට්‍රේලියානු කුරුල්ලාට තමන්ට ඇසෙන ඕනෑම ශබ්දය අනුකරණය කිරීමේ හැකියාව ඇත. වෙනත් කුරුල්ලන්ගේ ගීතවල සිට දම්වැලකින් කපන කියත් ශබ්දය, කාර් අනතුරු ඇඟවීමේ සහ කැමරාවක සතර ශබ්දය දක්වා ඕනෑම දෙයක් අනුකරණය කළ හැකිය.
බිත්ති නැගීමේ ශූරයා. ගෙකෝන්ගේ පාද යනු සබාදහමේ ඇති හොඳම ඇලෙන සුළු උපකරණයයි. ඔවුන්ගේ පාදවල ඇති ශුද්‍ර කැඳි මගින් පුෂ්ඨයන් සමග අන්තර්ක්‍රියා කරමින් වාන්ඩර් වෝල්ට්ස් බලය ක්‍රියා කර සිනිඳු වීදුරු බිත්තියක් මත වුවද පහසුවෙන් නැවිදීමට හැකියාව තිබේ. අවයව පිටකරන අමුතු සතා මුහුදු පිපිඤ්ඤා යනු අමුතුම ආරක්ෂක උපාංගය ඇති සතෙකි. තර්ජනයකට ලක් වූ විට ඔවුන්ට ඔවුන්ගේ අභ්‍යන්තර අවයව විලෝපිකයා දෙසට පිටට දැමිය හැකිය. විලෝපිකයා අවයව සමග සටන් කරන අතරතුර මුහුදු පිපිඤ්ඤා පලායයි. පසුව ඔවුන් පුදුම සහගත ලෙස එම අවයව නැවත වර්ධනය කරගනී. උණුසුම් රසායනික ප්‍රහාරකයා බෝම්බ හෙළන කුරුමිනියා විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට සෙල්සියස් අංශක 100ක පමණ උණුසුම් රසායනික ද්‍රව්‍ය මිශ්‍රණයක් ඉතා වේගයෙන් ඉසිනවා. මේ කුඩා සතුරෙකුට මාරාන්තික විය හැකි අතර ඔවුන්ගේ මෙම බලය භාවිතා කරන්නේ තමන්ගේ ජීවිතය රැක ගැනීමටයි. කැපුවත් අමරණීයයි. සී ප්ලැනේරියම් නම් මෙම පැතලි පණුවාට ඇක්සලේට්ටත් වඩා දියුණු පුනර්ජනන හැකියාවක් ඇත. ඔවුන් කැබිලිවලට කැපුවත් සෑම කැබැල්ලකින්ම සම්පූර්ණයෙන්ම නව ජීවෙකු බවට පත්විය හැකිය. මෙම සත්වයාගේ අසීමිත පුනර්ජනන හැකියාව විද්‍යාඥයින් තවමත් අවධානයට ලක්ව තිබෙනවා. සුපිරි පැනීමේ ශූරයා අවසාන වශයෙන් කැංගරුට ඇදහිය නොහැකි තරම් ප්‍රබල කකුල් පිහිටා ඇත. ඔවුන්ට එක් පිම්මකින් අඩි 30කට පමණ දුරක් යා හැකි අතර පැයට කිලෝමීටර් 70ක වේගයෙන් ගමන් කළ හැකිය. මෙම පැනීමේ බලය ඔවුන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන අතර ඒ සැබෑ ජීවිතයේ සුපිරි පැන්මක් වැනිය. සත්ව රාජධානිය කෙතරම් විස්මිතද? මෙම සතුන් 15 දෙනා අපට පෙන්වන්නේ සබාදහමේ සැබෑ සුපිරි බලයන් නිර්මාණය කළ හැකි බවයි. මෙම සතුන්ගේ ඔබේ ප්‍රියතමයා කවුද? ඔහුගේ බලය කුමක්ද? පහතින් කමෙන්ට් කරලා අපිට කියන්න. ඒ වගේම මේ වගේ තවත් අපූර්ව වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවත හමු වන තුරු සබාදහමේ පුදුමයන් සොයා යන්න.